අද මේ වීඩියෝ එකකින් අරගෙන ආවේ පිටෝනියා අතු පැල කරන විදිය ගැන. ගොඩ දෙනෙක් මගේ පිටෝනියා වීඩියෝ එක බලලා තිබ්බා. ඒ වීඩියෝ එකේ මම අතු පැල කරන විදිය කියලා තිබ්බේ නැහැ. අද වීඩියෝ එකෙන් හරියටම පිටෝනියා අතු පැල කරන විදිය කියලා දෙන්නම්. මේ තියෙන්නේ මල් පිපිලි ඉවරුණු පිටෝනියා ගහක අතු ටිකක් මම කපා ගනිපු. ඔයාලා බලන්න මෙන්න මේ විදිහේ මේ තියෙන මල් පරවෙච්ච අතු කිනිසි දෙකක් හෝ තුනකින් යටින් කපලා තියෙන්නේ. මේ විදියට අංශක 45 කෝණයට කපා ගන්න. මේ ඒ විදියට කපාගත්ත අතු කිහිපයක් මේ තියෙන්නේ. මේකත් ඒ විදියට කපා ගනිපු අතු කිහිපයක්. ඉතින් අපි බලමු මේ අතු ටික හරිම මාධ්‍යයේ කොහොමද හිටව ගන්න කියලා. මම ඔයාලට කියලා දෙන්නම් මාධ්‍ය ගැන. එහෙනම් අපි බලමු කොහොමද මාධ්‍ය හදාගන්නේ කියලා. වැලි කොටස් 1යි මෙතන තියෙන්නේ හරියටම මත පිටපස් කොටස් එකක්. මම මේ ඔයාලට හරියටම කොටස් එක කියලා පෙන්වන්න තමයි මෙහෙම දාන්නේ. මත පිටපස් කොටස් එකයි. ගොම, වේලිච්ච ගොම, අමු ගොම නම් ගන්න එපා. ගොම කොටස් එකයි. දිරපු පොල්වලි කොටස් එකයි. මේක දැන් හොඳට කවලම් කරගන්න ඕනේ. මේ මම හදාගන්නපු මාධ්‍ය මේක මේ වගේ සිද්ධියට තියෙන පැකට් එකකට පුරව ගන්න ඕනේ. මේ පැකට් එකේ පස් තට්ටුව හොඳට තද කරගන්න එහෙම. නැත්තම් වතුර දාද්දි ඔයාලගේ දඬු හෙල්ලෙනවා. හෙල්ලුණාම මැරෙනවා. හොඳට තද කරගන්න. ඔන්නෝම තද වෙච්ච පස් තට්ටුවක තමයි හිටව ගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ කැප්ටන් දිලීරනාශකෙන් ටිකක් දාලා වතුරයකට මේ වගේ කවලම් කරගන්න. මම මේ කවලම් කරලා හදාගත්තේ. මේක නිකන් සුදු පාට උරු පැහැයක් තියෙනවා. එතකොට මේ අතු හිටවන්න කලින් මේ දිලීරනාශකය ගිල්ලන්න ඕනේ. මේ විදියට යට තියෙන කොළ දෙක කඩලා දාන්න. ඒ කොළ දෙක කඩලා දාලා ඒ ටික මෙහෙම ගිල්ලනවා දිලීරනාශකේ. මේ කොළ දෙක කඩලා දාන්න හේතුව තමයි නැත්තම් මේ කොළ දෙක කහපාට වෙලා වැටෙද්දි දිලීර හැදෙනවා ගහට. එතකොට නිකම්ම මැරෙනවා. පැලවෙන අත්තෙනුත් වැඩක් නැති වෙනවා. ඒ නිසා තමයි මේ වගේ දිලීරනාශකවල ගිල්ලන්නේ. හරි. දැන් මේ අතු ටික දිලීරනාශකවල ගිල්ල ගත්තට පස්සේ මෙන්න මේ මුල් අද්දන රූටින් කියන හෝමෝන් එක අරගන්න ඕනේ. මගේ හෝමෝන් එකේ චුට්ටයි තියෙන්නේ. ඒ නිසා මම මේක ඇතුළටම දාලා ගා ගන්නවා. මෙහෙම දිලීරනාශකයේ ගිල්ලපු අත්ත අරගෙන මේ වගේ රූටින් හෝමෝන් එක ඇතුළට දාන්න ඕනේ. දාලා මෙහෙම ගසන්න. එතකොට මේ වගේ ගෑවෙනවා. අඟලක වගේ ප්‍රමාණයක් ගෑවුනහම ඇති.
හරි. දැන් රූටින් දාගෙන ඉවරයි. ඊට පස්සේ මේ අපි හිටවන්න තද කරපු මේ වගේ පැකට් එක අරගෙන ඒකටත් දීලීරනාශක පොඩ්ඩක් දාන්න ඕනේ. මොකද මේ පසේ තියෙන දීලීර නැති වෙන්න. ඊට පස්සේ මේ වගේ ඔයගොල්ලෝ එක පැකට් එකේ එක අත්තනම් හිටවන්නේ එක සිදුරක් හදන්න. මම අත් 3ක් එක පැකට් එකේ හිටවනවා. මොකද එකක් පැලන වුණොත් අනිත් එක සිදුර කවදාවත් මේක මෙහෙම අරගෙන මේක ඇතුළට ඔබන්න එපා. එතකොට මෙතෙන්ට හානි සිද්ධ වෙලා පැලවෙන්නේ නැහැ. මේ වගේ සිදුර හදලා මේක දාලා මේ විදියට හොඳට පැල කරගන්න. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මේ වගේ සිදුරු තුනක් හදලා හරි දැන් අපි මේක පැල කරගෙන ඉවරයි. මේකට දැන් තියෙන්නේ වතුර පොඩ්ඩක් දාගන්න. දැන් මේ පැල ටිකට හිමීට වතුර පොඩ්ඩක් දාගන්න. ගොඩක් වතුර දාන්න එපා. මේ වගේ චුට්ටක් වතුර දැම්මහම ඇති. මේක දැන් මේ පැල ටික හෙවණෙන් තියාගන්න. මොකද ගොඩක් අවුවට පිටෝනිය හරියන්නේ නැහැ. මේක මුල් අදිනකම් හෙවණෙන් තියාගන්න. මේ තියෙන්නේ මම එහෙම කලින් හිටවගත්ත පිටෝනිය අත්තක්. අර මාධ්‍යම තමයි හිටවල තියෙන්නේ. මේ බලන්න ඒක මලකුත් දැන් ඇවිල්ලා. අර ඕවර් ගියපු අතු වලින් ආයි දලු දාලා මල් එනවා. මේ කලින් මල් පිපිච්ච එක. මේ වගේ තැනකින් තමයි මං කපල පැල කරේ. බලන්න අතු දෙකක් යටට තියෙන තැනකින් පැල කරාම ආයි උඩට දලු දාලා මේ වගේ ලස්සන මල් එනවා. ඉතින් ඔයාලට පුළුවන් අර මං කලින් කියපු විදිහට මේ වගේ හිටව ගත්තොත් ඔයාලට මේ වගේ ලස්සන පිටෝනියා පැලයක් හිටව ගන්න ලස්සනට හදා ගන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් අපිව subscribe කරලා අපි සමග එකතු වෙලා ඉන්න.